අද අපි කතා කරමු යුරෝපා මීමැසි පාලනයේදී ඉන්කියුබේටරයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. මේ තියෙන යුරෝපා මීමැසි පාලනයේදී පාවිච්චි කරන ඉන්කියුබේටර් එකක්. මේ ආකාරයට තමයි රැජින කෝෂ රඳවන්නේ. රැජින කෝෂ ඉන්කියුබේටර් එකකට දාන්න සුදුසු වන්නේ දවස් 8කට හෝ 9කට පස්සේ රැජින කෝෂ වැහුවයින් පස්සේ තමයි අපිට ඉන්කියුබේටර් එකක් ඇතුළට රැජින කෝෂ ඇතුළත් කරන්න පුළුවන්. එතනදී අපිට ඇති වෙන වාසිය තමා රැජින කෝෂ විශාල ප්‍රමාණයක් අලුත් කටි බෙදපු ජනපදවලට හඳුන්වා දීමේදී කාලය ඉතුරු කර ගැනීම. එතනදී අපිට අවශ්‍ය කටි බෙදපු ජනපදවලට හඳුන්වා දීමේදී රැජින කෝෂ නිෂ්පාදනය කරපු ජනපදයෙන් ඉවත් කරලා අලුත් ජනපදවලට දෙන්න විශාල කාලයක් යනවා. ඒක නිසා අපි මේ අවස්ථාවේදී අපි කරලා තියෙන්නේ ලෑස්ති කරලා තියෙනවා ජනපදවලට හඳුන්වලා දෙන්න ගෙනියන්න පෙට්ටියක් අස්සට දාලා මෙතෙන්දී ඉන්කියුබේටර් එක ඇතුළත ආර්ද්‍රතාවය එහෙම නැත්නම් හියුමිඩිටි එක තියෙන්න ඕන අවම 60%ත් 75ත් අතර. කොමාරි 60%ට වැඩි වෙන්න ඕන. මෙතනදී ඇතුළත උෂ්ණත්වය 34.5කුත් 35.5කුත් අතර වෙන්න ඕන. මෙතනදී දකුණු පැත්තේ හියුමිඩිටි එක පේනවා 10%ක් වගේ. මොකද අපි දැන් දොර ඇරලා වහපු නිසා. ඇතුළත හියුමිඩිටි එක රඳා පවතින පොඩි භාජනයකට වතුර දාලා ඒකට රෙදි කෑල්ලක් දාලා තමයි තියන්නේ ඉන්කියුබේටර් එක ඇතුලේ ආර්ද්‍රතාවය එහෙම නැත්නම් තෙතමනය වැඩි කරන්න. ඉන්කියුබේටර් එක ඇතුළත තෙතමනය පාලනය ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මොකද 60%ට වඩා අඩු වුණොත් තෙතමනය මීමැසි කෝෂ වේලෙනවා. ඇතුලේ තියෙන කෝෂවල ඉන්න පිලව වේලෙනවා. මේ තියෙන්නේ අපි මගේ එක්සිබිෂන් එකකදී දැක්ක ඉන්කියුබේටර් වගේක්. මේක එකට වෙනස් ඉන්කියුබේටර් තියෙනවා මෙතනදී. බලා ගන්න පුළුවන් විවිධ වර්ගයේ මීමැසි පාලනයට අවශ්‍ය කරන බඩු බාහිර ආදිය තියෙනවා. මේ තියෙන්නේ අපි ඉන්කියුබේටර් එකෙන් ඉවත් කරන රැජින කෝෂ ප්‍රවාහනය කරන ආකාරය. මෙතනදී අපිට කියන්න බෑ කොච්චර වෙලාවක් රැජින කෝෂයක් තුළ ඉන්න රැජිනක මැරෙන්නේ නැතුව ප්‍රවාහනය කරන්න පුළුවන්ද කියලා. ඒක රඳා පවතින්නේ රැජිනක් කොතරම් දුරට මෝරලා තියනවද කියන කාරණා උඩයි. රැජින මෝරලා කෝෂය තුල මෝරලා
වැඩි තරමට කියන දවස් 10ක් වගේ වැඩි වෙන තරමට රැජිනගේ පැවැත්ම ෂුවර් කරන්න පුළුවන්. මේ විදිහට තමයි අපි රැජිනක්ව කටි බෙදපු ජනපදයකට හඳුන්වලා දෙන්නේ. මෙතනදී අපි රැජින කෝෂය ඇතුළත් කරන පද දෙක ත්‍රිකෝණාකාර හැඩයකට තියෙනවා. එහෙම තියන්නේ රැජින කෝෂය තැලෙන්නේ නැතුව යන්න. එතකොට රැජිනක් මේ ආකාරයට එක ළඟ පෙට්ටි තියලා තිබුණාම රැජිනක් ජනපදය හඳුනා ගන්න තමයි අපි මේ විදිහට එක එක ආකාරයට ඩිසයින් දාන. මේකේ තියෙන කොළ පාට රවුම්, මෙතන සුදු පාට R1 F1 අපි අඳිනවා. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති මෙතන විවිධ දිශාවන් වලට තමයි පෙට්ටි තියලා තියෙන්නේ. වර්ධක සේවක මැස්සියෙක් වැරදිලා වෙන පෙට්ටියකට ගියොත් ඒගොල්ලෝ සතුටින් බාර ගන්නවා. නමුත් රැජිනක් වැරදි පෙට්ටියකට ඇතුල් වුණොත් ක්ෂණිකව මරනවා. ඒක නිසා පියාසැටිට එන රැජින, නෑඹුල් රැජින තමුන්ගේ ගෘහය එහෙම නැත්නම් තමුන්ගේ මිමැසි පෙට්ටිය හරියටම හඳුන ගැනීමේ සංඥාවල් හැටියට තමයි අපි මේ විදිහට එක පෙට්ටි එක දිශාවල් වලට හරවලා තියෙන්නේ. හැම පෙට්ටියකම එක පාටවල් වලින් එක්ක 33ක්, එක්ක ඉරක්, එහෙම නැත්නම් ඉරි දෙකක්, එක්ක කතිරයක්, ඒ විදිහට එක පාටවල් වලින් මේ ආකාරයට ලකුණු දාන්නේ පියාසැටිට ගිහිල්ලා එන රැජිනට නිවැරදිව තමුන්ගේ ගෘහයට එහෙම නැත්නම් තමුන්ගේ පෙට්ටියට ඇතුල් වීමේ පහසුව තකා. මේ වගේ ළඟින් ජනපද තියෙනකොට මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. මේ වගේ මිමැසන්ගේ හැසිරීම. අපි ජනපද ප්‍රවාහනය කරද්දී අර වගේ ඩිජිෆෝම් පෙට්ටියක ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් 31ත් 35ත් අතර වෙන්න ඕන. ඕනනම් 25 වෙනකනුත් අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. සෙල්සියස් 35ට වැඩි වුණොත් මිමැසි කෝෂ වේලෙන්න ඉඩ තියෙනවා. බැරි වෙලාවත් ඔයගොල්ලෝ රැජින කෝෂ ප්‍රවාහනයේදී රස්නය දවසක් වගේ වුණොත්, ඉතා අධික උණුසුම් දවසක් වුණොත් රිජිෆෝම් එක පෙට්ටිය අස්සටත් වතුර තෙතමනය සහිත රෙදි කෑල්ලක් දාලා ප්‍රවාහනය කරන්න. මේ ඉන්නේ අලුත් රැජිනක්.